The Charge of the Light Brigade by Alfred Lord Tennyson. Half a league, half a league, half a league onward, all in the valley of death rode the 600. Forward the Light Brigade. Charge for the guns, he said. Into the valley of death rode the 600. Forward the Light Brigade. Was there a man dismayed? Not though the soldier knew someone had blundered. There's not to make reply, there's not to reason why, there's but to do and die. Into the valley of death rode the 600. Cannon to right of them, cannon to left of them, cannon in front of them, volleyed and thundered, stormed at with shot and shell. Boldly they rode and well into the jaws of death, into the mouth of hell, rode the 600. Flashed all their sabres bare, flashed as they turned in air, sabering the gunners there, charging an army while all the world wondered. Plunged in the battery smoke, right through the line they broke. Cossack and Russian reeled from the saber stroke, shattered and sundered. Then they rode back, but not the 600. හොඳයි දුවේ පුතේ. මම මේ කවියේ තේරුම සිංහල පරිවර්තනයක් විදිහට ඉදිරිපත් කරන්නම්. ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් නම් කවියා මේ ලියා තිබෙන්නේ සැබෑ ඓතිහාසික සිදුවීමක් විස්තර කිරීමටයි. 1854 දී ක්‍රිමියානු යුද්ධයේ පැවති බැලැක්ලාවා සටන පාදක කරගනිමින් ඔහු මෙය ලියා තිබෙනවා. මෙහිදී බ්‍රිතාන්‍ය හමුදාවේ සැහැල්ලු බලකායට වැරදි අණක් ලැබෙනවා. ඒ අණට අනුව ඔවුන් කිසිදු ආරක්ෂාවක් නොමැතිව මරණය පෙනිපෙනී සතුරු කාලතුවක්කු පෙළකට නිර්භීතව මුහුණ දෙනවා. ඉතින් මේ සිදුවීම ගැන මේ කවියා මෙහෙම කියනවා. අඩගව්වක් ඉදිරියට තව අඩගව්වක්. මරණයේ ඒ නිම්නය වෙත අසුන් පිට ගියා 600 දෙනෙක්. සැහැල්ලු බලකාය ඉදිරියට පහර දෙනු තුවක්කුවලට පැවසුවා ඔහු. මරණයේ ඒ නිම්නය වෙත අසුන් පිට ගියා 600 දෙනෙක්. සැහැල්ලු බලකාය ඉදිරියට සැලුනාද කිසිවෙකුත් දැන සිටියා සෙබළුන් වැරදුණු බව යමෙකුට. ප්‍රශ්න කරන්නට නැත අයිතියක්, හේතු සොයන්නට නැත අවසරයක්, අන පිළිපැද මිය යනු මිස. මරණයේ ඒ නිම්නය වෙත අසුන් පිට ගියා 600 දෙනෙක්. කාලතුවක්කුය ඔවුන්ගේ දකුණත, කාලතුවක්කුය ඔවුන්ගේ වම් අත, කාලතුවක්කුය ඔවුන්ගේ පෙරමග, නොනැවතී වෙඩි තබන ගුගුරන. උණ්ඩ වැසිමැද නිර්භයව ඒ සැම. මරණයේ හකු තුළට, නිරයේ මුව තුළට අසුන් පිට ගියා 600 දෙනෙක්. දිලිසුණා ඔවුන්ගේ අසිපත් ලෙල දෙමින් අහස් ගැබ. කපා දැමුවා සතුරු යුදසෙන් ලොවම මවිතව බලා ඉද්දී. සිඳලමින් සතුරු සෙන් පෙළ දුම්වලා මැද ඉදිරියට පැන. විසිර දැමුවා කොසැක් සෙබළුන් සමග ඉරුසියානු සෙබළුන්. ඉන් පසුව ඔවුන් හැරී ආවා. නමුත් නැත අසුන් පිට ඒ 600 දෙනා. ඉතින් මේ කවිය අන පිළිපදිමින් ඉදිරියට ගිය ඒ සෙබළුන්ගේ වීරත්වය හෝ අත්දැක්වීමට ලියුවක්. යුද්ධය මොනතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මේ කවියෙන් හැකි වේවි. Good luck with your competition.